අද 2026 මැයි 16 වෙනිදා ගොඩාක් වැහිබර දවසක්. මට එළියට යන්නම් බැරි වුණා මේ දවස් දෙක තුනේ. මට පොඩ්ඩක් අසනීප වෙලා හින්දා මේ බලන්න වත්තේ තිබිච්ච කෙහෙල් කන්න ඉදිලා අපි දැක්කෙත් අද හොඳටම ඉදිලා කුරුල්ලොත් ගෙඩියක් දෙකක් කාලා තිබුණා. මම මගේ නයි මිරිස් ගස් වලට පෝර දාන හැටි තමයි අද මම ඔයගලන්ට පෙන්නන්නේ. ඒ වගේම ගෙඩි ගස් ටිකත් බැලුවේ ගොඩ දවසකින් අද තමයි වැස්ස හින්දා එළියට යන්න බැරි තරම් වහිනවා. රත්නපුරේට නම් ගොඩක්ම වැස්ස තියෙනවා. හැබැයි තාම පහත් බිම යට වුණාට ටවුන් එකට එහෙම වතුර දාලා නැහැ. මේ බලන්න කෙහෙල් කන්න හොඳට මිදිලා තිබුණා. මං අද යාර්මිලා කම්ප්ලෙක්ස් එකත් ටාගට් එකත් දෙකම දානවා. මේ ටාගට් එකෙන් කෙරෙන්නේ ගස්වල මල් පිපෙන එක. යුනිපවර් යාර්මිලා කම්ප්ලෙක්ස් මේක අනිත් එකෙන් ගහ හැදෙන එක. දැන් මගේ ගස් ටිකට මාස දෙකමාරකට කිට්ටු වෙන්න එනවා. ඒත් මේ වගේ තමයි තියෙන්නේ. ටික එක එක ගස් එක එක විදිහයි. මෙන්න මේක විතරයි ගොඩක් ලොකුවට හැදිලා තියෙන්නේ. ගස් 20ක් හිටවලා තියෙනවා මෙතන මේ නයි මිරිස්. මං අද ඒකට දැන් පෝර දාගන්න යනවා. මම අද ಜಾති දෙකම දානවා. මොකද දැන් මාස දෙක පහුවෙලා හින්දා මේවා පීදුනාට කමක් නැහැ. සමහර ඒවා ටිකක් හොඳට ලොකු වෙලා තියෙනවා. මම මේකට ගොඩක් මේ රට පොහොර දානවා අඩුයි. හාල් හොදන වතුර ටික දානවා. ඒ වගේම කිරි ස්ප්‍රේ කරනවා. ආයේ මම මේ ලෙඩ හැදෙනවට ලුණු පොතු පල් කරපු වතුර දවසක් කර දවසක් දානවා. කිරි ස්ප්‍රේ කරනවා දවසක් කර දවසක්. එහෙම තමයි මේවට පොහොර දැම්මේ. එතකොට අර ලෙඩ හැදෙන එක එච්චර හැදෙන්නේ නැහැ. මම අද මේ වගේ ಜಾති දෙකෙන්ම දාගත්තා. වැස්ස හින්දා මේ දවස්වල වතුර දාන්න ඕනෙත් නැහැ. තෙමිලා තියෙනවා. හැබැයි මේක අයිනක තියෙන්නේ. මේ බලන්න මගේ සුදු කොච්චි ටික ඔක්කොම හොඳටම කරල් හැදිලා තියෙනවා. දවස් ගානකින් අද තමයි මම වත්තට ගියේ. ඒවා හොඳටම කරල් හැදිලා තිබුණා. මම මේ දඹල ගස් වලට ඉතුරු කොච්චි පැල වලට මිරිස් කැල වලට කරවිල වලට ඔක්කොටම අද පෝර දාගත්තා. ඒවා මල් පීදිලා තියෙනවා. තාම ගෙඩි නෑ. මම පෝර ටික ටික දාගත්තා. මේවට මං දියර පෝරක් දානවා. මේ දවස්වල නම් දැම්මේ නෑ වැස්ස හින්දා. බෝංචි ගස් බෝංචි කරල් ටිකකුත් හැදිලා තිබුණා. මං ඒකත් කඩා ගත්තා මේ වෙලාවේ. මේ වගේ ඒකත් වැල ගොඩාක් ගිහිල්ලා දැන් ඒක වැලට කෝටු ගහන්න කාලේ හරි හැම තැනම වැල් ගිහිල්ලා තිබුණා ඒකේ. මේ වගේ හැදිලා මේ දමින එකකුත් හැදිලා අවර එකක් හැදිලා තිබුණා. එකක් තියෙනවා හැදිලා. මේ තව මලුත් තියෙනවා ඒකේ. බණ්ඩක්ක ටිකත් හැදිලා තිබුණා කඩන්න තරමට. සාමාන්‍යයෙන් දවස් දෙකකට සැරයක් වගේ බණ්ඩක්ක කඩන්න පුළුවන්. මෙන්න මේ මම දාපු තක්කාලි ඒවත් පැලවෙලා තියෙනවා වැස්සට. පැල ගොඩාක් ඇවිල්ලා තියෙනවා. මේ කොච්චි ගස්වලත් මල් පිපිලා තිබුණා කොච්චි ගස්වලත්. මම අද බණ්ඩක්කා මුලින්ම ගත්ත කරලක් කඩලා හිටවන්න තමයි හදන්නේ. ඇට ටික මම ඔයගලන්ට පෙන්නන්නම්. මං හිටවන්න ගෙනාපු බණ්ඩක්කා පැකට් එකේ කඩෙන් ගෙනාපු එකේ තිබුණේ ඇට 8යි. ඒකෙනුත් ගස් 6 තමයි පැලවුනේ. මේ වම්බටු වලත් අමු මිරිස් වලත් කරල් ඇවිල්ලා තියෙනවා දැන්. අම්මිරිස් ගහ පීදිලා මේක දන්න කෙනෙක් කවුරු හරි මට කියනවද මේ ගහ මොකක්ද කියලා? මම ඇත්තටම දන්නේ ඒක. මේ බණ්ඩක්කා කරලක් මම එක කරලක් පැස්සුවා. මේවා පස්සනකොට මුලින් එන හොඳ ලොකු කරලක් පස්සන්න. මේකේ ඇට 30ක් තිබුණා. මම ගත්තා ගණන් කරලා බැලුවා එක කරලේ. මම දැන් ඒ ටිකත් හිටවනවා. මේ වගේ ගස් බෝංචිත් ගොඩක් තිබුණා. මම ඒවත් මේ වගේ හිටවන්න තමයි ඒ ටික ගත්තේ. මෙහෙම ඒවා වේලලා ඒකේ ඇට අයින් කරලා ගත්තා. ඒවා හරියටම කරල් හැදෙනවා එක වැලක. මේවා කරල් 5ක් විතර වැල් 5ක් විතර තිබුණොත් හොඳටම ඇති. මේ වගේ මං ඇට අයින් කරගත්තා. ඒ කරල් ගොඩක් වේලපුවා තියෙනවා. මම වැස්ස දවස්වල ඒ ටික මේ වගේ ඒ ටික හිටවන්න තමයි හදන්නේ. මේ වගේ මං ඒ ඇට ටික අයින් කරගත්තා. අපි හිටෝනේ වැන් මේ වගේ අපිටම කියලා බීජ අරගත්තාම ආයෙ කඩෙන් ගන්න ඕනේ නැහැ.
කඩේ ගොඩක් ඒවා තියෙන්නේ 10ක් 8ක් වගේ තමයි. ඒකෙනුත් 90ක් 80ක් වගේ තමයි පැලවෙන්නේ. කොහොමත් යට ටිකක් පැලවෙනවා අඩුයි. මේ තියෙන්නේ මට මල්ලි ගෙනත් දීපු අද එයාගේ පළදාව. එයාත් හොඳ ගොවියෙක්. මේ ටික තමයි මට එයාද ගෙනත් දුන්නේ. මම අද බතලත් ගලව ගත්තා. මේවා ගොඩක් දැන් ගලවන කාලේ හරි මඩ නාගෙන ගලව ගත්තා. ඒත් මේ ගොඩක් බතල තිබුණා. වවපුවා තමන් හදපුවා මොනවා හරි ගලව ගන්නකොට ලොකු සතුටක් දැනෙනවා. මේ වගේ උඩට මතුවලා තිබුණා වැස්සට. ඒක නිසා මං අද ඒ ටික ගලව ගත්තා. කවුරුත් ගෙදර ඉන්න දවසේ ගෙදර හදපු දෙයක් කන්න තියෙන එක හොඳයි කියලා හිතලා මං ඒ ටික ගලව ගත්තා මේ වගේ. වැස්සට ඒ බතල අල ඔක්කොම උඩ මතුවලා තිබුණා මේ වගේ. පොඩ්ඩක් බුරුල් කරලා ගලවන්නත් ලේසි වැස්සට තෙමිලා තියෙන හින්දා මේ වගේ ගොඩාක් තිබුණා. මං ඒවා පොඩ්ඩක් බුරුල් කරපු ගමන් අතට එනවා මේ වගේ. මං ගලවගෙන ආපහු ඒ ටික හිටෙව්වා. ඊට පස්සේ මං ඒ ටිකට රතු ලුණු අම්මිරිස් රම්පා කරපිංච දාලා මේ වගේ උයාගත්තා. බත්තල ටිකක් සීතලයි. මේ දවස්වල මේකට අබ පොඩ්ඩක් අබලේ බැදලා චුට්ටක් රත් කරලා ඉහා ගන්න. නැත්තම් බැදපු 3-5 කුරු ටිකක් දාගන්න. එතකොට මේ වැස්ස දවසට කෑවට අවුලක් නැහැ. මේ වගේ තමයි අහසක් තිබුණේ වැහිබර වෙලා මේ දවස්වල. පරිස්සමෙන් ඉන්න මේක ඉක්මනින් පහ වෙලා යයි කියලා හිතෙනවා. විශ්වයෙන් ඉල්ලන්න මේක ඉක්මනින් ඉවර වෙන්න කියලා. ඔයගලන්ට සුබ දවසක්.